මේ භයානක නියගේ හින්දා වකුණු බිම වේල්ලා ගිහිල්ලා. තවත් අපි මේ හිටියොත් කණ්ඩ බොණ්ඩ නැතුව මැවිලා අපි කොහාට හරි යමු ඒ හින්දා. වෙනත් යෝජනා එහෙම තියෙනවද? ඒ යනවා කලූරෝ පොඩ්ඩක් පෑවුවයි කියලා අපිට බෑ අපේ ගෙවල් දාලා යන්න. මොකද කියන්නේ කට්ටිය අපි මෙහෙන් යනවද නැත්නම් තව ටිකක් ඉවසලා බලනවද? දැන් ඇති වසුවා. ආපොයි ඒගොල්ලෝ වාද කරපුවාවි. අපි ගිහින් කොහෙන් හරි නාලෙමුද? එනව නේද? ඔව් මගේ ඇඟ පුරාම රැලි වැටිලා. අපි ගිහින් නාමු අතන තියෙන පොකුණේ. අන්න හරි යමු. ඒ පොඩ්ඩක් ඉන්නකෝ මහත් වෙනකන් නාන්න යන්න. ඒ ඔන්න කට්ටිය මයින්ත වෙනවා. මේක වතුර ඔක්කොම හිඳිලා ගිහිල්ලා. අයියෝ මට හිතුණා මඩ නායි කියලා. හැබැයිටම අපිට මේ නියං කරදරයෙන් බේරෙන්න කරන්න දෙයක් නැද්ද මඩියෝ? ඇයි නැත්තේ? අපේ තාත්තා කිව්ව එක හරි. අපි මේ පළාත අත්හැරලා වැස්ස තියෙන පළාතක් හොයාගෙන යමු. පියා සලන්නට එනවාද? අයියෝ පව් පැටවුදිට. නාගණ්ඩවත් වතුර නැහැ. කවුද? ඔයා කවුද? මං ගිජු නැන්ද පැටියෝ. මේ උක්දඬ ඔයාටමයි ගෙනාවේ. කන්න පැටියෝ. නැන්දට ගොඩාක් ස්තුතියි. ඒත් මට එපා. ඒ ටික නම් මරු. ඔයිට වඩා රස කෑම ಜಾති තියෙනවා. ඔව් චේම භූමියක. කෑ ගහන්න එපා. හැමෝම දැනගත්තොත් කරදරේ. ඒක මහ විශාල තැනක්. කණ්ඩ බොණ්ඩ නාන්න සෙල්ලම් කරන්න ඒ හැම දෙයක්ම තියෙනවා. කෑම තියෙනවා නම් කුඩුබක්කිත් ඇතිනේ. ඉතින් කොහොමද අපි හෙට යන්නේ? මෙන්න මේ මැජික් එක පාවිච්චි කරලා. ඒ වුණාට මගේ තාත්තා කියලා තියෙන්නේ මැජික් කියන්නේ බොරුවක් කියලා. ඔව් ඔය ලොකු අය එහෙම කියනවා තමයි. ඔයා මේ මැජික් එක පැල කරන්න. ඔයාට පුදුම හිතෙයි. උදේ වෙනකොට අහස උසට මැජික් ගහක් තියෙයි. ඊට පස්සේ ගහ මුදුනට නැගලා මං කියන ෂේම භූමියට යනකොට පුළුවන් වෙයි. ඉදුනන්නේ අපි කොහෙද මේවා ඉඳන්නේ? තාත්තිය මෙන්න මාත් එක්ක. තාත්තා කියන නොදන්න ඇත් එක්ක යන්න එපා කියලා. මොඩ කතා කියන්න එපා පොඩ්ඩෝ. අපි ගිහිල්ලා බලමුකෝ. ඉදුනන්ද හොඳ කෙනෙක් වගේ. ඕ බේන්නද කතා කරන්නේ දෙයක්. හොඳ කෙනෙක් බලන්න. අපි දිගහට ගියොත් හොඳයි. මේකේ වතුරවත් නෑනේ. ඇට ටික දාන්න. හොඳයි. දැන් හොඳට පස් ටික දාලා වහන්න. හරි කිසි නැන්ද වැහුවා. හරි හොඳයි. දැන් අපි මෙතන මතක හිටින්න කතිරයක් ගහනවා. දැන් මේ ගෙඩි ටික ඕගොල්ලෝ යන පාර දිගේ හලාගෙන යන්න ඕනේ. එතකොට පාර හොයාගන්න ලේසි හෙට. තේරුණාද? හොඳයි නැන්දේ. හැබැයි තව එකක්. මේ ගැන ලොකු අයට එහෙම කියන්න එපා හොඳේ. එතකොට මැජික් එක වැඩ කරන්නේ. අපොයි ඔවත් කියන්න වැඩද? ඔව් අපි කාටවත් මේ ගැන කියන්නේ. මේක මකලා දැම්මම වැඩේ හරි. මැජික් නේ බලන්න ඕන. පෙන්නන්න හොඳ බෑ මැජික් එකක්. මැජික් නේ බලන්න ඕන. ඉන්නවකෝ. මේ තියෙන්නේ මැජික් ගහ.
මටත් මැජික් බෝංචියට ටිකක් තිබුණා නම් අර බෝංචි වැලේ කතාවේ වගේ ඉහළට ගිහිල්ලා වලාකුළු වලට එහා තියෙන කෑම බීම පිටිච්ච සුරංගනා ලෝකෙකට යන්න තිබුණා. හරි ලස්සන කතාවක් තමයි පුතා කිව්වේ. ඒ වුණාට මැජික් වලින් ප්‍රශ්න විසඳන්න බෑ. මේක නම් මැජික් ගහක්ම තමයි. ඒක හරි මැජික් එකට සැලුණා. අපෝ මට නම් මෙච්චර උඩ නගින්න බෑ. කට්ටියම බලාගෙන නගින්න උඩටම යන්න තියෙනවා. එන්න. හරි ලස්සන. මේක නන්ද කිව්වටත් වැඩිය ලස්සන තැනක්. දිව්‍ය ලෝකෙ වගේ. අපි තව එහාට ගිහින් බලමු. අන්න මාත් වෙනවා. දිව්‍ය ලෝකේ වුණත් කන්න නැත්තම් වැඩක් නැහැ. මහා පලකාරයක් සීදේවි. මගේ සිනිදුහම ඇකිලිලා ගිහින් හැලයෝ. ඒ මදිවට කන්න දෙයක්වත් නැහැ අනේ මන්දා. හැලයෝ. පැටව් ටික ගහ උඩද කොහෙද? පැටව් ටික ගහ උඩ නම් ඇයි අපි මෙතෙන්ට වෙලා ඉන්නේ? බෑව්. ඔව් මෙන්නවා. හැම වෙලාව හරි වගේ. කියලා වැඩක් නෑ. නියමතන. හැමදාම ඉන්න හිතෙනවා. ඒයි නියමයි. මේම කන්න තියෙනවද අර මඩවලේ හිටියනම්? මේක මල් කඩන්න කියාපු තැන. මම කුණුබක් කියද්ද? සූදු කබංගන ගාලා හායි හුයි. ආනන්දේ. කට්ටිය නානවා වගේ. කොහමද පැටවුනේ සන්තෝසයි නේද? උනන්නේ. හොඳයි හොඳට කන්න. ඇඟපත මහත් වෙන්නත් එක්ක කන්න. මම තරි බඩගින්නෙන් උන්නේ. මම විහිළුවක් කළේ. ගණන් ගන්න එපා මෙයා කියන කතා. මෙයා හරි විහිළුකාරයා. හැමතිස්සෙම පොඩි අයව බය කරනවා. හිතේ ඇති අපි ඒවට බය වෙයි කියලා. ඒ ගැව්වේ ආදරේට මන් දන්නවා. සීදේවි අපි කොහෙද මේ? අනේ මන්දා පොඩි උන්ගේ සද්ද නම් ඇහෙනවා. ගන්න තියෙන පැත්තට ගියොත් වාසියක් වෙයි. තව එවන්න. අපිට මෙතන දවස් දෙකකට සෑහෙන්න වතුර තියෙනවා. තමුන්නාසලා මෙතන ඉඳන් කාලේ කනවා. ආයි මගේ මැතිනියයි තීරණය කළා මේ අපායෙන් යන්න. අපේ පුතා කොහෙ ගින්ද මන්දා? මැතිනිය මඩයෝ! ඒ මොකද? මන් දැක්කයි අයි පැන්කයි කට්ටියම අන්න අර හෙට යනවා කිතුලේ ඉන්න තඩියෙක් එක්ක. මොකක්? එයාලට කියලා තියෙනවනේ අඳුරන්නේ නැති ඇත්ත කියන්න එපා කියලා. ආව්. අපේ මඩය නම් ඔය වගේ මුදන්ඩු වැඩ කරන්නේ නැහැ. ඔය පැංච තමයි කියන්න ඇත්තේ. යන්න ඕනේ. බලන්න කවුද මේ ගේජුලේ හිනියා කියලා. Necesito la cangulina pina namuko pencho. බුද්ධු අපි මෙහි සතුටු වෙනවා. තාත්තලා දැන් මොනවා කරනවද දන්නේ නේද? අපි ඒගොල්ලන්ට කියමු අපි හොයාගත්ත තැන. අද නම් මට යන්න බෑ. ඕන්නම් හෙට ගිහලා කියමු. ආහා මතක කරන්න එපා මෙතනට කොහොමටවත් ලොකු අයට එන්න තහනම්. ඔයගොල්ලෝ වගේ පොඩි අයට විතරයි. ඒගොල්ලෝ අපට කරදරයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හරි හොඳයි. කිව්වම අහනවා. යෝජනා එපා. අකමැති නම් අපි යාලට කියන්නේ.
එහෙම නේද පොඩ්ඩ? ඔව් එහෙමයි. අපි යන්න. ආයෙ හම්බෙමුකෝ. මොකද මේ හදිස්සියක් ටිකක් ඉඳලා යන්න. ඇයි මට බයද? මේ මොකද මේ? මේක උගුලා. දුවමු. නිකම් මහන්සි වෙන්න එපා. ඕගොල්ලන්ට බේරෙන්න බෑ. මං අල්ල ගන්න. අයියේ කොහොම හරි ඉක්මනට දුවලා අර පාලමින් එහාට පෙරගමු. අයියෙන්. කෑම වේල ළඟටම එනවා හැලයෝ. මම ලෑස්ති මගේ බඩ පණුව පිළුම් ගහනවා මට හොඳටම බඩගිනි සීදේවි. අපෝ තටු දෙකක් තිබිලත් මගේ ගානටමනේ යන්නේ. කෑරු ගහ ඉන්නවා උන්ට මගෙන් බේරෙන්න බෑ. ආවුනා. මටත් නොකිය යන්න නේද හැදුවේ මම කොච්චර උදව් කරලා තියනවද හරි නරකයි ඕගොල්ලෝ. ඒක නේනම් මට හරියට දුක හිතුණා. බය වෙන්න එපා. යංකෝ ගෙදර මං හොඳට සලකන්නනේ. අම්බ වුණාද? අපි හැම තැනම හෙව්වනේ. මේගොල්ලෝ කොහාට ගිහින්ද මන්දා? එහෙම කියලා බෑ. අපි කොහොම හරි පැටවු ටික හොයාගන්න ඕනේ. වලසාල දැන් අපි මොකද මේකට කොලන්නේ? අපි කොහම හරි ඒගොල්ලෝ හම්බ වෙනකන් හොයන්න ඕනේ. බෙන්ජෝ වඩයෝ කොහෙද ඔයගොල්ලෝ? බෙන්ජෝ ඔයගොල්ලෝ කොහෙද? මට හරි කනගාටුයි ඕගොල්ලෝ මගේ හිතරි දෙව් එක ගැන. මට ස්තුති කළේවත් නෑනේ. අනේ ගිජු නැන්දේ අපිට සමාවෙන්න. දැන්ද සමාවිල්ලන්නේ. මං කරපු උදව්වලට මට ගෙවන්න ඕනේ. අපි කොහොමද ඒක කරන්නේ? කොහමද? මං කියලා දෙන්නම්. කුස්සියට ගිහින් වැඩ කරනවා යනවා. අපොයි වැඩ කරන්න. බලන් ඉන්නේ වැඩ කරනවා. ඉසලගේ සුද්ධ කරනවා. සීදේවි අරුන් දෙන්න රැහැගත්තේ අපි දෙන්නට දවල්ට කන්න තිබුණු කෑම පංගුව නෙවෙද? උන් දෙන්නට හිතන තරම් ලේසි වෙන්නේ අපි ඉවසගෙන ඉමු හැලයෝ. මං ඌන කිව්වා වගේ කියන්නම් පැටවු ටික උතනින් පැන ගන්නවමයි. ඉක්මන් කරලා ඕක ඉවරයක් කරලා දානවා. බඩත් කිනි උයන්ටත් පරක්කු වෙනවා. අනේ කිට්ටු නැන්දේ අපිට මේවා පුරුදු නෑනේ. මන් දන්නවා. පුරුදු වෙන්නත් එක කරනවා. මට දැන් නිදිමතයි. මම හැගහගෙන ඉන්නේ වැඩ කරනවා ඉක්මනට හරිද? එලි වෙනකම්ම හෙව්වනේ. මේ පැටවු ටික කොහෙ ගින්ද මන්දා? බලස්රාලේ පැංචා යාළුවොත් එක්ක යන දිහා ගැන මොකුත්ම කිව්වේ නැද්ද? නෑ. ඒ වුණත් පැංච මහා මෝඩ කතාවක් කිව්වා. මොකද්ද මැජික් ගහක් ගැන. ඒක වලාකුළු වලටත් වඩා උසයි කිව්වා. මං දන්නවනේ ගහ කියන දෙන. මොනවා? ඒ ගහ තියෙන තැන ඔයා දන්නවද? කොහෙද තියෙන්නේ? හරි මං පෙන්නන්නම් යමු. හරි තියෙන්නේ ගහ. ඒක වලාකුළු වලටත් වඩා උසයි. මේක ගහක්ද නැත්නම් ඔව්. පැටවු ටික මේ ගහට නැගලා තියෙනවා.
අර කිමුළු දෙන්නත් ඇවිල්ලා. ඔයගොල්ලෝ මෙතෙන්ට වෙලා ඉන්න පැටවු ටික හදිසි ආවොත් මමයි ගුරුතුමී ගාවුඩට ගිහිල්ලා බලන්නම් ඉන්නවද කියලා. හරි ඒක පත්තු වෙනවා. කිව්ව විදියට ඔක්කොම හැදුවා කිතුමන්දේ. දැන්වත් අපිට යන්න දෙන්නකෝ. කොහේ යන්නද? දැන් වැඩ කරලා බඩගිනිත් ඇතිනේ. දවල් කෑම කාලම යන්න. කෑමක් නම් මං ඉන්නම්. මොනවද කන්න තියෙන්නේ ඔයගොල්ලෝ ඕන දෙයක් කන්න අපි කන්නේ ඔයගොල්ලන්ව. ඉක්මනට මේ ඇතුලින් ගහන්න ඉක්මනට. අයියෝ අපේ ඇටවලින් අපිට මොකද මේ? Nabatana! Kota bahay ako ganang naman! එන කෙනෙක් එනවා මං යනවා. පොඩි නින්දක් දාන්නම් පැටවු ටික ඔතනින් යයිද කියලා හොඳ කල්පනාවෙන් ඉන්නවා තේරුණානේ. මම බලා ගන්න සීදේවි මගෙන් බේරලා උන්ට යන්න බෑ. ඔය බලන් ඉන්නේ ගිහින් අල්ලනවා. සීදේවි හීනෙන් බය වෙලා කෑ ගහනවා. මම දෙන්නේ බය වෙයි. ගෑනුවම තමයි සීදේවි උනාට යකින්නක් වගේ. මික්පන් කරලා නගින්නේ. වඩේව නගින්නේ නැද්ද? අපි යනවා. ඒයි මාතිනෝ. ඔය ගියත් පැටවු ටික මෙතනටම එන්න එපා ඇහැලයෝ. සීදේවි අර බලන්න උඩ බලන්න. අනේ උන්ගේ ඔළුවටම වැටියා. අනේ මේ කට්ටිය කැමතින්න කැමතිම නෑනේ. ඒකනේ නම් මොන හිතකින් යවන්නද බඩගින්නේ නේද කිජු. පොඩියෙන් අල්ල ගන්න. එහෙනම් ඔය දෙන්නයි මේ පැටවු ටික රවට්ටගෙන මෙහාට ගෙනාවේ. ඇත්තටම ලැජ්ජ නැද්ද පොඩි උන්ට හිරිහැර කරන්න? මම නෙමෙයි මෙයා තමයි. නාය අතාරින්නකෝ කියන්න විස්තරේ. අපි මේගොල්ලන්ට හොඳ පාඩමක් උගන්වමු. නේද බලස්රාලේ? ඔව් අවුරුදු ගානකට මතක හිටින්න. අදින සැරේ ගැටේ ගහන්න. එතකොට ලියන්න ලේසියිනේ නේද? අයියෝ මේක මේ දෙල්ලම් කරන වෙලාවක්ද? අනේ වැඩි කරකවන්න ඕනේ නැහැ. කොහොමත් මට කැරකිල්ල ටිකක් තියෙනවා.
දැස්ස වලහක දෙයියෝ බැලුවා එහෙනම් අපේ දිහා. ආයි ඉක්මනට. එලෙයෝ කොරෝනවා මං කොරෝනවට බයයි. කොරෝනාව විතරයි සීදේවි අකුණු ගහන්නේ නැහැනේ. අද දවසේ මහ සෞතුම දවසක්. සීදේවි ගෑණියෙක් වුණත් ඔයා කියන එක හරි කියලා මට හිතෙනවා. දුවන්න මෙතනින් ඈතට. අට ගන්නවටද කියලා තියෙන්නේ උඩට ගියොත් බිම වැටෙනවා කියලා. ඔව් අහසේ කව් වෙච්ච වතුර බිමට වැටෙන්න එපා. හොඳයි වහින එක. ආව් වයින්වා අපි කට්ටියම යමු පොකුණට. ඒගොල්ලෝ නාලකට වුණාම මං යනවා. නාරක කාලේ ඉවරයි. දැන් ඉතින් අපිට වෙනදා වගේම සතුටෙන් ඉන්න පුළුවන් පැංචෝ. ඒ කට්ටිය මයින්ට වෙනවා. මොනවද වෙන්න? ඒ මණ්ඩියාගේ කරේ නම් ඉවර නෑ.